World Travel Buddies. Hello travel buddies, කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. අද එළියට බැස්සා විතරයි මේ හිම වැටෙන්න ගත්තා. දැන් නම් ටිකක් අඩුයි. දැන් නිකන් අර හිම කියන්නේ අයිස් කැට වගේ චූට් චූට් වැටෙන්නේ. අද අපි යනවා බුකරෙස්ට්. අපි මේ යන්නේ දෙවෙනි පාර. ඔයාලට පුළුවන් අපි පළවෙනි පාර ගියා ඒ බ්ලොග් එක බලන්න ගිහිල්ලා අපි සන්දප ෂෝ එක බලන්න ගියා. අපි හිතන්නේ අද බුකරෙස්ට් යන එකේ ගහන දිගම බ්ලොග් එක අපි අද මම හිතන්නේ අපි මේ ගහන්න දැන් මේක වෙන්න ඕනේ. මොකද මේ part 1 part 2 part 3 විදිහට එයි. අපි ගහන්න දැන් අත්තා සීසන් එකේ බ්ලොග් එක. විශේෂ කාරණා තුනක් තියෙනවා කියන්නේ. පළවෙනි එක අපේ අලුත් කැම් එකෙන් ගහන බ්ලොග් එක පළවෙනි එක. දෙවෙනි එක ඇවිල්ලා මට විශේෂ කාරණාවක්. මට විශේෂ දිනයක් කරා ඉස්සරහට ඒක අපි ඉස්සරහට කියන බ්ලොග් එකේදී ප්‍රයිස් එක මත් යටනවනේ මොකට මේ තුන්වෙනි එක තමයි අපේ වීඩියෝස් බලලා කට්ටියට පුළුවන් ටිකක් දිග බ්ලොග් එකක් කියන හින්දා වීඩියෝස් ටිකක් වැඩෙයි. එතකොට ඒක තමයි විශේෂ කාරණා තුන. අපි දැන් යන්නේ ට්‍රේන් ටිකට් එක ගන්න. තව ටික දුරක් තියෙනවා යන්න. පයි යන ගමන් ඉන්නේ. අපිට 11:03ට නේද? 11:03ට ට්‍රේන් එක ගන්න තියෙන්නේ. අපි බුකරෙස්ට් වලින් බහිනවා හවස 3 වෙද්දි. කිලෝමීටර් 330ක් වගේ මතක හැටියට තියෙන්නේ. අපි ෆස්ට් ටයිම් තාම මේ ට්‍රේන් එක යන්නේ. අපි පළවෙනි පාර ගියේ කාර් එකක. එහෙනම් අපේ වීඩියෝ එකත් එක දිගට වින්න කියලා කියනවා. මොකද මේ ගොඩක් වෙලා මේ කැම් එක අල්ලගෙන ඉන්න බෑ. සීතල වැඩි. ඕක දැන් රින දෙකෙන් වගේ යනවා. මෙහි ඉන්න කට්ටිය නම් රින දෙක කියන්නේ මහ ලොකු ගාණක් නෙවෙයි. මෙහි අපිට ෆස්ට් ටයිම් ඉන්න අපිට අමාරුයි මේ ඒකයි. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අපි දැන් යන්නේ ස්ටේෂන් එකට. ස්ටේෂන් එක ගාවදී පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න. මේක සුපිරි බ්ලොග් එකක් වෙයි කියලා හිතනවා. කැම් එකක් තියෙන හින්දා අපි කියනවා ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න. වීඩියෝස් ගොඩක් එනවා ඉස්සරහට. එහෙනම් කට්ටියටම ජය වේවා වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි යනවා. ගයිස් අපි ස්ටේෂන් එකට ආවා. අපි දැන් ඉන්නේ බකව් ස්ටේෂන් එකේ. යන්කෝ බලන්න. අපි ඔන්ලයින් ටිකට් එකක් දැම්මා මේ මගට එන ගමන්. මොකද මෙතන කොහොම ටිකට් ගන්න වේද කියන්නේ හරියට දන්නේ නැහැ. අපි බලමු ඇතුළට ගිහිල්ලානේ. ලොකු සෙනගක් නෑ. කොමින්න කොමන් වාඩ දෙන්නම. මේක තමයි බකව් වල තියෙන රේල් ස්ටේෂන් එක. ලොකු එකක් නන් නෙමෙයි. ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා මේ කොළඹ කොටුව වගේ ලොකු ස්ටේෂන් එකක් කියලා. මොකද මෙහි ප්‍රවාහන පාසුකම් අතින් බැලුවොත් හොඳයි. මොකද මෙහි හැම ලොකු සිටි එකකටම එයාපෝට් එකක් තියෙනවා. එතකොට අපිට බුකරෙස්ට් වගේ යන්න ඕනේ නම් මෙහෙන් අපිට පුළුවන් ෆ්ලයිට් එකක් බුක් කරලා විනාඩි 20ක් 30ක් ඇතුළත වගේ අපිට යන්න. එතකොට නෝමල් යනවා නම් කෙනෙකුට ඉතින් ට්‍රේන් එකක් දාගෙන බස් එකක් හරි දාගෙන යන්න පුළුවන්. එහෙම නැතුව යනවා නම් පුළුවන් ෆ්ලයිට් එකක් වගේ දාගෙන යන්න. නිකන් උදාහරණයකට ගත්තොත් අනුරාධපුරේ ඉඳලා අපි හිතමු කටුනායකට එන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ පුළුවන් අපිට අනුරාධපුරයෙන් ෆ්ලයිට් එකක් අරගෙන කටුනායකට වගේ එන්න මෙහි තියෙනවා. ඉතින් මං ඉන්න සිටි එකෙත් එයාපෝට් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මෙහි ට්‍රේන් වල යන්න ගොඩක් කට්ටිය එහෙම එන්නේ නැහැ. ඉතින් ඕමනාවක් නැහැ. ඉතින් නෝමල් යන කෙනෙක් වගේ තමයි එන්නේ. ඉතින් බලමු. ඉතින් තාම ට්‍රේන් එක ඇවිල්ලා නැහැ අපේ. අපිට තියෙන්නේ 11:03ට ට්‍රේන් එක. අපි ට්‍රේන් එක ආවට පස්සේ බලමු. ට්‍රේනුත් ලොකුවට එහෙම හොඳයි කියලා පේන්න නෑ. හැබැයි ඇතුළ නම් කොහොමද කියලා හරියට දන්නේ නැහැ. අපි නැගලා බලමු.
මගේ යාළුවා අතන ඉන්නවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි බලමු ට්‍රේන් එක ආවට පස්සේ නැගලා ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. guys ට්‍රේන් එක ආවා. අපි ලංකාව යාළුවෙකුත් සෙට් වුණා. බලමු නේද නැගලා කොහොමද කියලා. කිව්වොත් මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ මේ වෙලාවේ. මේ වගේ මාර සීතලයි. සීට් එක වහගන්නත් ඕනේ. පට්ටුනේ මේ ට්‍රේන් එකෙන් පැහැදිලිට ආවට පස්සේ වැස්සා. ඊට පස්සේ බස් එකේ තියෙන තැන හොයාගන්න ගියා. ටිකක් අමාරු වුණා. ඊට පස්සේ බස් එක හොයාගත්තා. හොඳට වැස්සා දෙමිලා ඉන්නේ. මේ මගේ යාළුවත් ඉන්නවා බස් එකේ ආවා කොහොම හරි. ඒකට තේරෙන්නේ මාර්ගයේ මේ වැස්ස. අපි දෙමුණා ඉතින් අපි දැන් යනවා අපේ ගෙදර. යාළුවෙක්ගේ ගෙදර කියන්නේ. අපි නම් මේ ගෙදර ගාවිදි සෙට් වෙමු. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම ඉන්න කට්ටිය. guys කොහොම හරි ආවා. මේ කන්නඩිය මතක නම් ඔයාලට අපේ පළවෙනි වීඩියෝ එකේ මම මෙතන කැම් එක අල්ලලා යනවා. දැන් යන්න හදන උඩට තිමිලා ඉන්නේ සැරටම කුකුල් වගේ. හරි ලිෆ්ට් එක ආවා. අතනේ Podi katiak dia jumbio. Jumbio di sini nanti mana? Guna. What masih di kelai? Buat terla ya sih. Indo lagi. Penne abi උදේට වෙන්නම්. දැනට වීඩියෝ එක එන් කරනවා. හෙට උදේ සෙට් වෙමු එහෙනම්. බඩිස් කොහමද වාගෙන මොනින් එදී කියලා හිතනවා. අද ඇවිල්ලා දෙසැම්බර් මාස 25 ලැබුවා උන්නතර සාමේ සතර මිනිස් සුපම සුපනතරක් වෙන්න කියලා වර්ල්ඩ් ට්‍රැවල් බඩිස් අපි ප්‍රාර්ථනා කරනවා. අපි දැන් අද යනවා මෙහෙ දින ලොක් පන්තියක්. බඩිස් අපි දැන් මේ පල්ලෙට යන ගමන් ඉන්නේ මේ උදේ නැගිටලා බලද්දි හිම වැටලා තිබ්බා. දැන් නම් පොඩ්ඩක් දී වෙනවා. මේක වතුර හිම තියෙනවා. පස්ස සීතලයි යන්නේ නම් රින දෙකෙන්
මේ වාහන වල එහෙම තියෙනවා. අපි යම් මේ වාහනේ බලන්න. මෙහෙට එන්න ඉන්න කෙනෙක් වගේ නම් නිකන් මා ලස්සනයි දැක්කම මෙහෙමයි කියලා හිතේ. ඒ වුණාට ඒක ලස්සනක් වුණාට හෙන අමාරුයි ඉතින් සීතල හින්දා. ඒක ගහන්නවා. කැම් එකෙත් පොඩ්ඩක් guys බලන්න අපි යනකොට BMW එකක් හම්බුණා. කොහොමද පාට? මේක ලානිල් පාටත් නිකන් ලා කොළ පාටත් තුරු වෙන්න වගේ ගහලා තියෙනවා. මේ වීල් සෙට් එක. සයිලන්සර් තියෙන්නේ. අපි අර පල්ලිය නතර තියෙන්නේ. guys අපි පල්ලියට ආවා. ඔයාලට මේකේ විස්තර අපි යටින් දාලා තියන්නම්. මේක ගැන දැනගන්න ඕන කෙනෙක් ඕනේ නම් ඒක කියලා බලලා දැනගන්න විස්තර ටික. Did you know Bucharest is home to the largest Orthodox church in the world? Meet the People's Salvation Cathedral. This architectural marvel stands over 120 meters high, taller than most skyscrapers. It can hold over 5,000 people and has the world's largest free-swinging church bell, weighing 25 tons. Construction began in 2010 and is still ongoing, with a completion cost estimated at $250 million. Designed by Ionel Valentin Vlad, Cathedral features stunning mosaics made with Venetian glass and Carrara stone, covering 18,000 square meters. It's located near the Palace of Parliament, and when completed, it will be 50 meters taller. The cathedral was consecrated in 2018 by Patriarch Bartholomew I and Patriarch Daniel of Romania. It's dedicated to the Ascension of Christ and Saint Andrew the Apostle, Romania's patron saint. The People's Salvation Cathedral isn't just about its size. It's a symbol of national pride and a testament to Romanian history and faith. Next time you're in Bucharest, this monumental marvel is a must-see. Grămadă afară, adică...
Sofia. Avem primit de Sofia. Guys, අපි පල්ලියෙන් එළියට ආවා. පල්ලිය ගැන විස්තරයක් ගන්න බෑ මේ වෙලාවේ මානව සීතලයි. ග්ලව්ස් දාගෙන මේ ඔයාලට වැඩි විස්තර මේ යටින් දාලා තියන්න. මේකේ සම්පූර්ණ විස්තරයක් දාලා තියන්න. ඔයාලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. Hello guys, මේ තමයි පාර්ලිමේන්තු එක. මේකට යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මුළු ලෝකෙම බරම පාර්ලිමේන්තු එක මේක. මට ටොන් ගානක් මතක නැහැ. කොහොම හරි දැන් නම් දෙවෙනි ස්ථානයේද කොහෙද? කලින් තිබ්බේ අංක 1 වෙලා මේක තමයි ලෝකෙ බරම පාර්ලිමේන්තු එක. මේකෙත් විස්තරයක් අපි යටින් දාන්නම් ඔයාලා දැනගන්න ඕනේ නම්. මේ හරිය තියෙනවා පාක් එකක්. බලන්න සුදු පාටයි. මාරම ලස්සනයිදී. දිව්‍ය ලෝකෙට ආවා වගේ. ඒ තනිකර සුදු පාටයිනේ. මේ දවස්වල මාර විදියට හුලං සැරයි. එළින්න අමාරුයි. සීතල වැඩි. මේක ඕටම් කාලෙට එහෙම මාර ලස්සනට මොකද මේ කොළ හැල්න කාලෙට දැන් නම් නිකන් අර කොළ හැලිලා ආලුවට ගිහිල්ලා වගේ තියෙන මිනිස්සු එහෙම නැහැ. පේනද වගේ. Hello guys, මේ තියෙන්නේ පාර්ලිමේන්තු එක. අපි ඔයාලට වීඩියෝ එකක් දැම්මේ එහා පැත්තෙන්. මේ තියෙන්නේ මේක අනිත් පැත්ත. අපිට හොයාගන්න බෑ මේක ඉස්සරහා පැත්ත කොයි පැත්තද කියලා. අපි හිතන්නේ ඉස්සරහා පැත්ත මේ පැත්ත එන්නේදී. මෙතන පොඩි කානිවල් එකක් තියෙනවා. දැන් නම් පොඩි ෂෝ එකකුත් පටන් ගන්න තියෙනවා. ලොකු නත්තල් ගහක් තියෙනවා. මේක රෑ වෙලා අදා ලස්සනට තියෙන්නේ. අපි මෙතෙන්ටත් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. Hello guys, වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. අපි රෑට පොඩ්ඩක් එළියට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොමද කියලා බලන්න. එහෙනම් part 2 එකේදී හම්බෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා. අද part 2 එක අපි ගහන්න යන්නේ මේ හැරි තුන අලුතෙන් දාපු ලාභ කඩේ. මේක තමයි ලාභ කඩේ. පෙරලා ගන්න පුළුවන් මේ කුඩු කෑලි මේක ලංකාවේ රහට කන්න පුළුවන් මේකෙන් බඩු අරන් ඉන්න. පවේ හැරෙන් තියෙන පල්ලෙහා ෂොප් එක තියෙනවා. මේ පරිස්සමේ ගද තමයි. අපි ගියා ලාභ කඩේට. ඊපස්සේ අපි ආවා කානිවල් එකක් වගේ. hello බඩේට තියෙනවා. හිම පදින්න යන්නේ වැටෙනවා. අලුත් අත්දැකීමක් ගන්න යන්නේ. මාට කැරම එක දෙන්න වෙනවා. ගයිස් ඉඳ ගන්න යන්නේ. වට දෙකක් යවනවලු. පාර්ක් එක ෆේමස් වෙන්න විශේෂ හේතුව මෙන්න මේක තමයි. මෙතන ගයිස් මාරම ලස්සනයි. මෙතෙන්ට එල් හොට් ෆයින් එකක් ගැහුනේ ඒ කියන්නේ ඉතින් ගයිස් වැඩක් නැහැ. මේකට දෙහි කෑල්ලකුත් දාලා තියෙනවා.